කොහොමද කට්ටියටම ඔන්න මං අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ එක මම කරන්නේම ආලෝකට ආදරය කරන අය වෙනුවෙන්. මගේ channel එකේ ගොඩාක් එකතු වෙලා ඉන්නවා ආලෝක ගැන විස්තර අහන අය. ඉතින් ඒ අය වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඒ තමයි ලංකා සාම පාගමනදී පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ආලෝක ගැන ආලෝකයේ පෙර භවය ගැන ප්‍රකාශ කළා. ඉතින් මම හිතුවා මේ සම්බන්ධයෙන් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ඕනේ කියලා. මොකද මම ඉස්සෙල්ලා කිව්වා වගේ මගේ channel එකේ ගොඩාක් ඉන්නවා ආලෝකට ආදරය කරන අය. කමෙන්ට් එකක් දැම්මොත් ඒ කමෙන්ට් 10ෙම වැඩි හරියක් තියෙන්නේ ආලෝක ගැන අහලා. ඉතින් ඇත්තටම ආලෝකයේ පෙර භවයේ සම්බන්ධයෙන් මීට පෙර ඉන්දියාවේ ඍෂිවරයෙක් අනාවැකියක් ප්‍රකාශ කරලා තිබ්බා. ඉතින් ඒ සම්බන්ධයෙන් මම වීඩියෝ එකක් කළා. ඉතින් ඒ වීඩියෝ එකේ link එකත් මේ වීඩියෝ එකේ description එකේ මම දාන්නම්. ඒ නිසා මේ වීඩියෝ එකේ කරුණ මම මේ වීඩියෝ එකේ කතා කරන්නේ නැහැ. ඉතින් ආලෝක ගැන පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ කියපු දේ තමයි ප්‍රකාශ කරපු දේ තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. උන්වහන්සේ කියන්නේ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ලංකා සාම පාගමනේ වැඩම කරනකොට කැලණි රජමහා විහාරස්ථානයේ ධර්ම සංවාදයක් පැවැත්වුවා. ධර්ම සාකච්ඡාවක්. ඉතින් ඒ අවස්ථාවේදී අහපු ප්‍රශ්නයකට පිළිතුරක් විදිහට තමයි මේ ස්වාමීන් වහන්සේ මේ ප්‍රකාශය කරන්නේ. ආලෝක ගැන විමසපු ප්‍රශ්නකදී ආලෝකයේ පෙර භවයේ සම්බන්ධ විමසපු ප්‍රශ්නකදී තමයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ. උන්වහන්සේ හිතන විදිහට ආලෝක කියන්නේ පෙර ආත්මයක භික්ෂුවක් වෙන්නේ නැති කියලා. ඉතින් උන්වහන්සේ කියන්නේ මොකක් හරි පෙර භවයක වෙච්ච අකුසල් කර්මයක් නිසා තමයි ආලෝක මේ ආත්මෙ තිරිසන් ආත්මික ඉපදෙන්නේ නැති කියලා. ඉතින් එහෙම ඉපදුන ආලෝකට පෙර ආත්මික තිබ්බ පිනක් හේතු කොටගෙන මේ ස්වාමින් වහන්සේලාට මේ ආලෝකව මුණ ගැහිලා මේ ස්වාමින් වහන්සේලාත් එක්ක ඇමරිකාවට ගිහිල්ලා ඊට පස්සේ ලෝකෙටම ධර්මයේ බෙදන්න ලෝකෙට සාමය පිළිබඳ දැනුවත්භාවයක් ඇති කරන මේ පාදචාරිකාවම කොටස් කරුවෙක් වෙන්නේ මේ ආලෝකට හැකියාව ලැබිලා තියෙන්නේ ඒ පින නිසා කියලා. ඉතින් ඒ වගේම යාළුවනේ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේගේ පෙර භවය ගැන ගොඩක් තැන්වල අනාවැකි පළ වෙලා තිබ්බා. ඒ හැමතැනකම වගේ තිබ්බ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේත් පෙර ආත්මික භික්ෂුවක් වෙන්නේ නැති කියලා. ඒකෙත් යම්කිසි සත්‍යතාවයක් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ යාළුවනේ. ඔබට මම පඤ්ඤාකර ස්වාමීන් වහන්සේගේ ජීවිත කතාව සම්බන්ධයෙන් වීඩියෝ එකක් අරගෙන ආවා. ඒකෙදි මම කතා කළා උන්වහන්සේ ඇමරිකාවට ගිහිල්ලා ඇමරිකාවේ උන්වහන්සේට තිබ්බ සියලුම සැප සම්පත් හැමදේම අත්හැරලා තමයි මේ ගිහි ජීවිතය අත්හැරලා තමයි පැවිදි ජීවිතයට එළඹෙන්නේ. ඉතින් හැම සැප සම්පතක්ම අත්හැරලා බුද්ධ ධර්මය අනුගමනය කරන උන්වහන්සේ පෙළඹෙන්නේ පෙර ආත්මක තිබ්බ බැඳීමක් නිසා හැඟීමක් නිසා විය හැකි කියන එක ගැන ගොඩාක් අය අදහස් ප්‍රකාශ කරලා තිබ්බා. ඉතින් ඇත්තටම උන්වහන්සේත් එක්ක ආලෝකත් පෙර ආත්මක ඉන්නේ නැති කියන එක සම්බන්ධව ගොඩාක් අය ගොඩක් දේවල් කියලා තිබ්බා. අදහස් පළ කරලා තිබ්බා. ඉතින් ඇත්තටම ඒකත් යම් තාක් දුරකට සත්‍ය වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ යාළුවනේ. සාමාන්‍යයෙන් අපිත් එක්ක ඉන්න අය පෙර ආත්මවලත් අපිත් එක්ක ඉන්නේ නැති කියන හැඟීම අපිට ආපු අවස්ථා තියෙනවනේ. ඉතින් සමහර විට පඤ්ඤාකර ස්වාමීන් වහන්සේටම මේ ආලෝකව ඉන්දියාවේදී හම්බ වෙන්න ඇත්තේ විශේෂ හේතුවකට වෙන්නේ නැති. මොකද ගොඩක් භික්ෂුන් වහන්සේලා ඉන්දියාවේ ඉන්නවා. ඒ වගේම ගොඩක් භික්ෂුන් වහන්සේලා ඉන්දියාවේ බුද්ධ ගයා වන්දනාමාන කරගන්න යනවා. ඉතින් ඒ අතර මේ ආලෝකයේ කාටවත්ම එකතු වෙන්නේ නැතිව පඤ්ඤාකර ස්වාමීන් වහන්සේටම එකතු වෙන්නේ විශේෂ හේතුවක් තියෙනවා. සමහර විට ඒක ආත්මීය බැඳීමක් වෙන්නේ නැති. ඉතින් පෙර ආත්මෙත් හිටපු දෙදෙනා මේ ආත්මෙත් එකට හමු වෙලා මේ විදිහට මුළු ලෝකෙටම සාමය බෙදන්න යන මේ පාදචාරිකාවේ කොටස් කරුවන් බවට පත් වෙන්නේ නැති. මොකද යාළුවනේ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ කියන්නේ ගොඩක් භාවනා කරලා හිත දියුණු කරගත්ත කෙනෙක්. ඉතින් උන්වහන්සේගේ මුවින් මේ වගේ වචනයක් පිට වෙනවයි කියන්නේ ආලෝකයේ පෙර භවයේ සම්බන්ධයෙන් වචනයක් පිට වෙනවයි කියන්නේ ඒ දේ ගැන අපි අනිවාර්යයෙන්ම සිතිය යුතුයි. ඉතින් ඇත්තටම මේ ලෝකේ අපිට නොපෙනෙන දේවල් තියෙනවා. නොපෙනෙන බලවේග තියෙනවා. අපිට කිසිම දෙයක් මේ දේ බොරුයි කියලා බැහැර කරන්න බෑ. අනික අපේ ජීවිතේ අපි කර පෙර ආත්මවල කරපු පෙර පින් පව් අනුව තමයි අපේ ජීවිතේ හැඩගැස්වෙන්නේ කියන එක බෞද්ධයන් විදිහට අපි දන්නවා. ඉතින් ආලෝකත් ඒ විදිහට පෙර ආත්මෙ ඉපදෙලා කරපු එක අකුසල් කර්මයක් නිසා මේ ආත්මෙ තිරිසන් ආත්මය ලැබුවට පෙර කුසලයක් ඵල දීලා ආලෝකට පඤ්ඤාකර ස්වාමීන් වහන්සේව නැවත හමු වෙලා මේ විදිහට ලෝකෙට සාමය බෙදන්න මේ පාදචාරිකාවේ කොටස් කරුවෙක් වෙන්න ආලෝකටත් හැකියාව ලැබුණා. ඉතින් ඇත්තටම යාළුවනේ මේ ලෝකේ ධර්මතාවය අනුව අදෘශ්‍යමාන කිසි දෙයක් අපිට බැහැර කරන්න බෑ.
අපි අපේ ඇස් දෙකටම දැක්ක ලංකාවට ආපු වෙලාවේ ආලෝක මේ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ නැතුව මොහොතක්වත් ඉන්නේ නැහැ. අඩුම ගානේ මේ ස්වාමීන් වහන්සේ අරගේ ඇස් මානෙවක්වත් ඉන්න ඕනේ. ඉතින් ඇත්තටම ආලෝකට ආදරය කරන ඔබට මේ වීඩියෝ එක ඇත්තටම ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔබේ වටිනා අදහස හැමදාමත් වගේ මම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් ඒ වගේම ඔබ අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් ඔබ මේ මගේ දකින්නේ පළවෙනි වීඩියෝ එක නම් මම ආරාධනා කරනවා ඔබේ වටිනා අදහසක් මම කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා ඉන්න මගේ channel එකට. මගේ channel එකේ මම විවිධ කැටගරිස් වල වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් ඒවත් බලලා ඒවා like කරලා කමෙන්ට් කරලා මාව subscribe කරලා මයිත් එක දිගටම එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. එහෙනම් යාළුවනේ මේ වගේම ඔබට තවත් ප්‍රයෝජනවත් වැදගත් වීඩියෝ එකකින් හම වෙනකන් කටියෙන් පරිස්සමින් ඉන්න. මම ගිහිල්ලා එන්නම්.